කවුද මේ බබෙක්ද? ඔන්න බබා. බබෙක් තමයි ඉතින්. ඇත්තටම අම්මා නැති බබෙක්. ඉතින් අම්මා නැති බබාලා ගොඩකට මං අම්මා වෙලා තියෙනවනේ. අද කතාව මෙයාගේ අම්මා වුණු හැටි තමයි. ඒ අපරාධ බලන් ඉන්න බැරි තැන මම එයාව බේරගන්න ගියා. ඒත් එක්කම මම පාරෙන් බේරගත්තු පූස් බබෙක්ව ආදරණීය නිවසකට බාර දුන්නා. මින් ඉන්නේ. මොන හරි තිබුණ මෙසේජ් එකක් දාන්න. ඔව් ශාන්ති බබා. බය වුණා. අපියානේ. සුදුමැනික. එයා ඔය දඟලන්නේ සෙල්ලමට එහෙම නෙවෙයි. එයාගේ කොන්ද කැඩිලා තියෙන්නේ. එයාට තුවාල වෙන්න ගහලා. ඉතින් මෙච්චරම නපුරු වෙන්නේ කොහොමද කියලා මට හිතා ගන්න බෑ මිනිස්සු. බලන්නකො මේ අහිංසක මූණ. දැන් එයා දන්නේ නෑ එයා කොහෙද යන්නේ කියලාවත්. එයා උණුසුමට දොයියගෙන යනවා. ඉක්මනින් එයාව පශු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කළා. ඉස්සරහට ලොකු ප්‍රතිහාරයක් වෙන්න යන්නේ. සම්පූර්ණයෙන් කතාව බලන්නකො. ලොකු තුවාලයක් මෙන්න මෙතන. ඊළඟ මෙයා පැටියෙක් ගොඩක් පුංචි පැටියෙක් නේ. එතකොට මෙතන වර්ටිබ්‍රේ එක කියන්නේ කොඳු නාරටේ මෙතන දෙකටම කැඩිලා තියෙන්නේ මෙයාගේ. මෙයාට මේ හුස්ම ගන්න අමාරුයි. තොරසික් කැවිටි එකට ඒ කියන්නේ උරස් කුහරේ තියෙන උරස් කුහරේට ඒකේ ප්‍රෙෂර් එක වෙනස් වෙලා එතන ඩැමේජ් එකක් තියෙන්න ඕනේ. මෙතන ෆ්‍රැක්චර් එකත් එක්ක. ඒක නිසා මේ තමයි මෙතන හුස්ම ගන්න එක අපහසුව තියෙනවා යාට. ඊළඟට තව මීට අමතරව දැන් මෙතන තමයි ලොකුම ඩැමේජ් එක තියෙන්නේ මෙතන. ඊට අමතරව තව තුවාල ගොඩක් තියෙනවා. අපහසු ගොඩක් අමාරුවෙන් ඉන්නේ. මොහොතක් බලන් ඉන්න යා හුස්ම ගන්න විදිහ සාමාන්‍ය සතෙක් වගේ නෙවෙයි. ඉතින් මේ ලොකු ඩැමේජ් එකත් එක්ක එයාගේ ජීවිතය ගැන බලාපොරොත්තු තියන්න පුළුවන් උනේ නැහැ. ඒත් අපි අතෑරියේ නැහැ. එයාට පුළුවන් ප්‍රතිකාර ඉක්මනින් පටන් ගත්තා. එයාගේ තුවාල ඔක්කොම පිරිසිදු කරලා තුවාල වලට මැහුම් දාන්න උනා. ඉතින් එයා චූටි පැටියෙක්. එයාට ගොඩාක් වේදනාවක් දෙන්න බෑ. එයාගේ කොන්ද කොහොමවත් හදන්න පුළුවන් තත්ත්වයක නැහැ. හැබැයි එයා චූටි පැටියෙක් නිසා එයාට හොඳ බෙලුම් දාලා කරන්න පුළුවන් ප්‍රතිකාර ඔක්කොම කරන්න අපි තීරණය කළා. ඉතින් ඔන්න එයාගේ මැහුම් දාන වෙලාව පටන් ගත්තා. නිින්ද යනවා. චූටි බබාට කොච්චර රිදෙනවද මේ චූටි ඇඟට. මෙයාලා ගෙවල් වලට එනවා තමයි. අපේ ගෙවල් වලටත් 100 200 එනවා. ඉතින් කරදරයි තමයි. එපා නම් එලවලා දාන්න, ඒගොල්ලන්ට රිද්දන්න, වහ දෙන්න, ගහන්න, තුවාල කරන්න එපා. බලන්න කොයි තරම් අමාරුද කියලා. ඒ නිසා අමානුෂීය වෙන්න එපා. මම එයාට ඕන සූප්වක් ගත්තා, කිරි එකක් ගත්තා. එයාට ඕනි හැමදේම ඉක්මනින් හදලා දුන්නා. ඒ අතර යාගේ ඔන්න සැත්කම යනවා, බෙහෙත් යනවා, ඔක්කොම ටික පුළුවන් හැමදේම කරනවා. ඔන්න නැගිටලා කුක්කු බොනවා. එයා වැඩිය කුක්කු බොන්න කැමති නැහැ. හොරතල් වෙවි තමයි ඉන්න ඕනේ. ඉතින් අල්ලන්නත් බයයි. චූටියෙන් ගන්න තියෙන්නේ. ඒ මන්දිවට ඒ චූටි ඇඟ පුරා මත්තුවාලනේ. කොහොම හරි එයා දවස් සති ගණන් හෙමින් ලොකු වුණා. හිතා ගන්න බැරි විදිහට එයාගේ තුවාලත් සනීප වෙන්න පටන් ගත්තා. බලන්නකො චූටි බබෙක් වගේ කන හැටි. මම කියනවට එක මොහොතක් ඒ මූණ දිහා, ඒ ඇස් දෙක දිහා බලන් ඉන්නකො රිද්දන්න හිතනවද? වහ දෙන්න තරම් අපුරු වෙන්න හිතනවද? කොහමද ඉතින් අපි ආන්ද තුත්තක් සවුමක් දාලා ඉන්නවා. දැන් ඉතින් කොහෙද අම්මි නැති අඩුව දැනෙන්නේ. එයාට ඕනේ ආදරය, උණුසුම, ආරක්ෂාව, බෙහෙත් හැමදේම තියෙනවා. මගේ අතින් අල්ලගත්ත අසරණ ජීවිත 100,000 ගණක් සුව කළා වගේම ඔන්න එයාවත් සුව තත්ත්වයට ගත්තා. තව චුට්ටන් තුවාල කීපයක් විතරයි තියෙන්නේ. එයාට ඕන එන්නත් තියෙන මේවත් අපි එන්නත් කළා. දන්නවද පැටියෝ, අය කවදාවත් ඔයාලට නපුරු මිනිස්සු හම්බෙන්නේ නැහැ. කවදාවත් ගුටි කන්න, තුවාල වෙන්න සිද්ධ වෙන්නේ නැහැ. ඔයාට හැමදාම සතුටින් ඉන්න පුළුවන්. ජීවත් වෙයි කියලා බලාපොරොත්තු නැතිවත් අත නොහැර බෙහෙත් කරපු නිසාම බලන්නකො දැන් චූටියාගේ කොන්ද ඉස්සර වගේ නෙවෙයි. හරි දඟයි දැන්. හොඳට ඉන්නේ නං ඈ. හොඳ. බබා
මගේ ළඟ තව බේරගත්ත ගොඩාරියක් ඉන්න හින්දා මගේ තුරලේ උණුසුම යාළුට තියලා සංජු බබා ගියා අලුත් ගෙදරකට. මට කියන්න අමතක වුණානේ. එයාගේ නම සංජු. දැන් ෂෝයි ඔන්න අම්මි නැතුවට අම්මි ඉන්නේ දෙන්නෙක් තුරුල් කරගෙන හදලා සමුගන්න එක තමයි අමාරුම. ඒ දරා ගැනීම මම ගොඩාක් කරලා තියෙනවා. ඉතින් මෙතනින් එහාට මම කතා කරන්නේ නැහැ. මේ ඉන්නියා ලොකු වෙලා ගවුම් ඇඳලා ලස්සන බබෙක් වෙලා. ඔන්න ඔහොමයි ඔය ජීවිතෙත් ලස්සන කලේ. එයාට මොම කියලා හරියන්නේ නැහැ. එයාට කියන්න ඕනේ පිනි වැටිච්ච හිමිදිරියේ මල්ලහුලා ඔබට ගෙනත් දෙන්න. පිනි වැටිච්ච හිමිදිරියේ මල්ලහුලා ඔබට ගෙනත් දෙන්න. හැමදාමත් ආදරේ කියන්නම්. ජීවිතයම ඔබ වෙනුවෙන් ඉන්න. හැමදාමත් ආදරේ කියන්නම්. ජීවිතයම ඔබ වෙනුවෙන් ඉන්න. ඔබ හරිම ලස්සනයි නංගී.